මේ තියෙන්නේ අපි බෙහෙත් ගන්න එන ඩිස්පෙන්සරිය. ගොඩාක් පරණ ඩිස්පෙන්සරියක් නේ. මෙතනින් තමයි අපි බෙහෙත් ගන්න. බෙහෙත් ගන්නේ අපේ පොඩි කට්ටිය හම්බෙන් ක්ලිනික් ආවේ මේ හැමදේම කරන්නේ මෙහෙ තමයි. ඉතින් අපිට තාම නිද සනීප නැහැ. ඉතින් අදත් ආවා මේ ලොකු පුතාට බෙහෙත් ගන්න. තාම ලෙඩ වෙලා ඉන්නේ. දැන් මේ බස් එකේ නිකන් ඉන්නවා අපි වහින නිසා. අනිත් දෙන්න ගෙදර දාලා ආවා. ඉතින් ඇත්තට පොඩි කට්ටිය පරිස්සම් කරගන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. විතරම මම ඔයාලට කියන්නේ හැමතිස්සෙම පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.